morning, Dr. Good morning. Howdy. Thank you. Miss Priya නේ. ඔව් ඩොක්ටර්. එතකොට ඔයාගේ heart valve එක තව දවස් ඉඳලා warfarin ප්‍රති ගන්නවා නේද? දැන් කොහොමද? දැන් නම් හොඳින් ඉන්නවා ඩොක්ටර්. හ්ම්. හැබැයි පහුගිය සතියේ මගේ අතේ මෙතන ලේ තැල්මක් වගේ තිබුණා. හ්ම්. ඒක රිදුනේ එහෙම නැහැ. එතකොට ළඟදී ඔයාට වෙන කොහේ හරි එහෙම ලේ ගැලීමක් එහෙම ඇති වුණාද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට විදුලි මාසෙලි ලේ යන ගතියක් හරි නැත්නම් පීරියඩ්ස් එතනම වෙනදට වඩා ගොඩාක් ලේ යන ගතියක් හරි එහෙම නැත්නම් টয়ලට් ගියාම ඒක ලේ යන ගතියක් වගේම තිබ්බද? එහෙම නැහැ ඩොක්ටර්. ඒක හොඳයි. ඔයා ළඟදී අර INR පරීක්ෂණයම කරලා තියෙනවද? ඔව් ඩොක්ටර් කරා. මෙතන තියෙනවා. දෙක ඇස්ට්‍රෝ තුනයිනේ. හොඳයි. දැන් එහෙමයි. ඔයා warfarin ගන්න හින්දා ඔය වගේ පොඩි ලේ තැලීම් ඇති වෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාට ඉදිරි මහෙන් ලේ ගැලීමක් හරි නහයෙන් ලේ ගැලීමක් හරි එහෙම නැත්නම් අර මං කලින් කිව්වා වගේ টয়ලට් යනකොට ලේ යාමක් එහෙම නැත්නම් මුත්‍රා එක්ක ලේ යාමක් වගේ තිබ්බොත් අනිවාර්යයෙන් ඉක්මනින් අපව දැනුවත් කරන්න වෙනවා. හරිද? අනිත් කාරණේ තමයි ඔයා warfarin ගන්න හින්දා ඔයාට තුවාලයක් එහෙම ඇති වුණොත් වෙනදාට වඩා ගොඩක් ලේ යාමක් වෙන්න පුළුවන්. ඩොක්ටර් මේ විදිහට ගන්නම ඕනද? දැන් මෙයා හිම ලෙඩක් මොකද නැතුව හොඳට ඉන්නවනේ. ඔව් මට ඔයගේ ප්‍රශ්නේ තේරෙනවා. එතකොට ඇත්තටම warfarin වලින් කරන්නේ අපේ ඇඟේ හානිකර විදිහට රුධිර කැටි හැදෙන එක අඩු කරනවා. හරිද? එතකොට මිස් ප්‍රියාගේ තත්ත්වයෙන් හින්දා එයාට warfarin ඕන වෙනවා. එතකොට ඒ වගේ අර heart valve වල ප්‍රශ්න තියෙන අයට ඒ වගේම ඔය කලින් රුධිර කැටි ඇති වෙලා තියෙන අයට ඒ වගේ අයට ආය පාරක් මේ රුධිර කැටිය ඇති වෙලා මොනවා ප්‍රශ්නයක් කරන ලොකු chance එකක් තියෙනවා. එතකොට රුධිර කැටියක් ඇති වුණාම වෙන්නේ ඒක ගිහිල්ලා අපේ ලේ නාලවල හිර වෙනවා. එතකොට අපේ ඇඟේ ලේ ගමනාගමනයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම ඔය ස්ට්‍රෝක් එකක් වගේ ලොකු ප්‍රශ්නයක් වුණත් ඇති වෙන්න chance එකක් තියෙනවා. එතකොට මේ warfarin වලින් කරන්නේ අර ඒ වගේ ඒවට තියෙන අවදානම අඩු කරලා අපේ ඇඟේ රුධිර ගමනාගමනය සාමාන්‍ය විදිහට හොඳින් පවත්වා ගන්න එක තමයි. එතකොට ඩොක්ටර් අපි මේ ටෙස්ට් එක දිගටම කරන්න ඕනේද? ඒක මෙහෙමයි. warfarin ක්‍රියා කරන්නේ අපේ ඇඟේ රුධිරය තුනී කරලා. එතකොට ඒ හින්දා ඔයාලට දෙන්න ඕනේ මාත්‍රා එහෙම නැත්නම් warfarin ප්‍රමාණය කියන එක හරියටම දෙන්න ඕනේ. හරිද? එතකොට ඒ දෙන්න ඕනේ ප්‍රමාණයට වඩා වැඩිපුර warfarin ගත්තොත් එහෙම ඔයාගේ ලේ ගැලීම් ප්‍රශ්න ඇති වීමේ chance එකක් තියෙනවා. ඒ වගේම තමයි අර දෙන්න ඕනේ ගානට වඩා අඩු වුණොත් අමාර කලින් කිව්වා වගේ අර හානිකර විදිහට ඇඟේ රුධිර කැටි ඇති වීමේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා තමයි අපි කාලෙන් කාලට මේ INR පරීක්ෂණය කරන්නේ. හරිද? එතකොට ඒකෙන් පුළුවන් අපිට ඔයාලට දෙන්න තියෙන හරීම ප්‍රමාණය දීලා තියෙනවද කියලා බලාගන්න. ඒක නිසා තමයි ඩොක්ටර් නේද කෙනෙක් ගැන හැමදාම අපිට පරීක්ෂණ කරන්නේ. ඔව් අනිවාර්යයෙන්. මොකද මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ගොඩාක් වැඩි වුණොත් හරි එහෙම නැත්නම් ගොඩාක් අඩු වුණොත් හරි අපිට ඔයාලට දෙන්න තියෙන ඩෝස් එකේ පොඩි වෙනස්කම් කරන්න වෙනවා. එතකොට ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවද? ඩොක්ටර් දැන් warfarin එක ගන්න හොඳ නැති කැම જાති එහෙම මොනවා හරි තියෙනවද? ඔව්. සමහර ආහාර මේ warfarin ක්‍රියා කරන එකට බලපාන්න පුළුවන්. හරිද? ඔය විටමින් K වැඩිපුර තියෙන ආහාර නිමිති, ගෝවා, කතරගුරුංග, ගොටුකොළ වගේ ඔය කොළ පාට පලා වර්ග එහෙම. ඒතකොට ඒවෙන් warfarin වල ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩොක්ටර් ඒ කැම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනද? ඔව් ඇත්තට මේක ගොඩක් අය ගාව තියෙන වැරදි මතය. එහෙම කෑම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ කියලා එකක් හැම එකක් නැහැ. හරිද? එතකොට වැදගත් වෙන්නේ අර එකම ප්‍රමාණයෙන් දිගටම ආහාරයට ගන්න එක. ඒ කියන්නේ කාලින් කාලට ඒවා ගොඩාක් කන එක හෝ ගොඩාක් අඩුවෙන් කන එක ඒක තමයි ප්‍රශ්නයක් වෙන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි තුමු මෙයා සලාඩ් එකක් ගන්නවා කියලා හැමදාම. එතකොට ඒ සලාඩ් එකේ ඉදිරියටත් ඒ හැමදාම ආහාරය ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආයි ඩොක්ටර් මේ ආහාර සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ කියලා එහෙම කතාවක් නැහැ නේද? එහෙම එකක් නැහැ. එතකොට වෙන බෙහෙත් මොනවා හරි warfarin එක ගන්න ඉලන මොකද ඩොක්ටර්? ඔව්. ඒක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. ඔය සමහර වේදනානාශක ඒ වගේම සමහර ඇන්ටිබයොටික් සහ සමහර ඔය ආයුර්වේද බෙහෙත් වලට පවා මේ warfarin වල ක්‍රියාකාරීත්වය අඩු කරන්න පුළුවන්. හරිද? එතකොට ඒ හින්දා හැම වෙලේම ඔයා මොනවා හරි අලුත් බෙහෙතක් ගන්නවා නම් අනිවාර්යෙන් අපිව දැනුවත් කරන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම තමයි මොනවා හරි අසනීපයකට ඔයා කවුරුන් හෝ ඩොක්ටර් කෙනෙක් ගාවින් බෙහෙතක් ගන්න යනවා නම් අනිවාර්යෙන් ඒ ඩොක්ටර් කියන්න ඕනේ ඔයා warfarin පාවිච්චි කරනවා කියලා. හරිද? තේරුණාද? right. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් තමයි ඔය warfarin පාවිච්චි කරන වෙලාව හැමදාම එකම වෙලාවට ගන්න.
උදාහරණයක් විදිහට හවස 6ට 4 වගේ ගන්න. ඒ වගේම තමයි වෝෆරින් ගන්න පැය දෙකකට කලින් සහ අරගෙන පැය දෙකක් වගේ යනකම් කෑම මුකුත් ගන්න එපා. එතකොට ડોක්ටර් මට ඩෝස් එකක් මගේ අරන් මම මොකද කරන්නේ? ඔව්. වාට මොකක් හරි ඩෝස් එකක් මිස් වුණොත් සහ වාට එදා මේක මතක් වුණොත් ඒ වෙලාවෙම මේ ඩෝස් එක ගන්න. තේරුණාද? වාට ඒ ඩෝස් එක මතක් වුණේ ඊළඟ දවසේ නම් ඒත් ඔයාලා ගන්න සාමාන්‍ය ඩෝස් එකම ගන්න. කලින් දවසෙත් ගන්න බැරි වුණා කියලා අර ඩෝස් දෙකක් ගන්න මේ යන්න එපා. වෝෆරින් ගද්දී බබාල හදින එක අවදානම් කියලා මම අහලා තියෙනවා ડોක්ටර්. ඒ කියන්නේ මෙයාට ප්‍රෙග්නන්ට් වෙන්න බැරිද? කොහෙත්ම නැහැ. හැබැයි එක වැදගත් ප්‍රශ්නයක්. මොකද වෝෆරින් ගර්භණී කාලයට ආරක්ෂිත නැහැ. වෝෆරින් වලින් වර්ධනය වන දරුවාට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රෙග්නන්ට් කාලයේ මුල් සති කිහිපය තුළදීම ඒකෙන් දරුවාට ඔය උපතේදී ඇතිවෙන ආබාධ එහෙම ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකෙන් ගබ්සා වීමේ හැකියාවක්. ડોක්ටර් ඉස්සරහට මෙයා ප්‍රෙග්නන්ට් වෙන්න ප්ලෑන් කරනවා නම් අපි මොකද කරන්න ඕන? ඔව්. ප්‍රෙග්නන්ට් වෙන්න ප්ලෑන් කරනවා නම් ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මේ ප්ලෑන් කරන කාලේදී අපිට අනිවාර්යෙන් දැනුම් දෙන්න. මොකද එතකොට අපිට පුළුවන් හෙපරින් වගේ අර ආරක්ෂිත ඖෂධයකට මාරු කරන්න. හරිද? දැන් ඔය ගොඩක් වෝෆරින් පාවිච්චි කරන කාන්තාවෝ සාමාන්‍ය විදිහට කිසි ප්‍රශ්නයක් නැතුව නිරෝගීව ප්‍රෙග්නන්ට් වෙනවා. සහ නිරෝගීව දරුවන් බිහි කරනවා. හරි. එතකොට අර වැදගත් වෙන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින් මේ සැලසුම් කරද්දී වෛද්‍යවරයෙක් කතා කරලා ඒ දේවල් දැනුම් දෙන්න. එතකොට අර ආරක්ෂිත ඖෂධයකට මාරු කරන්න පුළුවන්. තේරුණාද? බොහොම ස්තුතියි ડોක්ටර්. අනේ තැන්ක් යූ ડોක්ටර් මට මේ බෙහෙතයි වැදගත් කියලා අඩි කියලා දෙන්නට. බොහොම හොඳයි. ඔයාලට මොනවා හරි සැකයක් හරි ප්‍රශ්නයක් කර තියෙනවා නම් අනිවාර්යෙන් අපෙන් අහන්න.